පුහුණු කිරීම පිළිබඳව ඉදිරිපත් කිරීම කරන්නට නැවතත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය සභාවටයි මේ ඉඩහසර වෙන්වන්නේ. සුබ මධ්‍යහනක් වේවා සියලුම දෙනාට. නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු පැමිණ සිටින සියලුම දෙනාගෙන් අවසරයි මගේ ඉදිරිපත් කිරීම සිදු කරන්නට. මම හිතන්නේ පළාත් පාලන ආයතනයකින් සිදු කරන සේවාවන් මොකක්ද කියලා අහුවොත් ඉස්සරෝම මතකයට එන්නේ කුණු අදිනවා කියන එක. ඉතින් අපි තෝරගත්තා අපේ මාතෘකාව විදියට ක්‍රියාවලිය විදියට ඝනප්‍රද්‍රව්‍ය කළමනාකරණය යටතේ කුණු අපේ කසල එකතු කිරීමේ ක්‍රියාවලිය. අපි මේකට අදාළ වෙන නීති රාමුව තමයි 87 අංක 15 දන්න ප්‍රාදේශ සභා පනත සහ ගලිගමුව ප්‍රාදේශ සභාව විසින් පනවගෙන තියෙන අතුරු ව්‍යවස්ථාව. එතකොට මේ වැඩි දියුණු කිරීම තෝරා ගැනීමට හේතු තමයි අපේ මාර්ග දෙපස කසල විශාල වශයෙන් ගෙනත් දාන එක. ඒ වගේම අපි ඒකට හේතු මොනවද කියලා හොයපුවාම කසල ට්‍රැක්ටරේ එන වෙලාව අපි හරියටම දන්නේ නැහැ. මහජනතාවගෙන් ලැබිච්ච දේවල්. එන වෙලාව අපි දන්නේ නැහැ. ඒකින්ද අපේ පාරේ කුණු ටික ගෙනල්ලා තියලා යනවා. ඒ වගේම මේ ව්‍යාපෘතිය තෝරගන්න තව හේතුවක් තමයි ප්‍රජාව හා ආයතන අතර සම්බන්ධීකරණයක් නැති එක. ඒ වගේම ජනතාව කසල තෝරලා අපිට දෙන්නේ නැති එක. ඒ වගේම අපිට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අධික වෙන එක හා සෞඛ්‍ය හා පාරිසරික ගැටලු විශාල ප්‍රමාණයක් උද්ගත වීම. අපි මේ වැඩි දියුණු කිරීම තුළින් අපි මෙන්න මේ SDG goals මේ SDG goals ටික අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි දැනටත් මේ ටික ක්‍රියාත්මක වෙනවා. මේවා achieve කරලා තියෙනවා. ඊට පස්සේ අපේ කාර්ය මණ්ඩලය අපිට 20ක් සම්බන්ධ වෙනවා මෙම කාර්යයට. අපේ සයිකල් ටයිම් එක පැය 8ක්, ඒ වගේම ස්ටාෆ් එක 20ක් අපි දල වශයෙන් 24 අවුරුද්දේ කසල කළමනාකරණයට වියදම් කරලා තියෙනවා ලක්ෂ 131ක මුදලක්. ඒ වගේම ටවුන් 3ක් අපි ආවරණය කරනවා. ඒ වගේම අපි කසල එකතු කරන ප්‍රමාණය වර්ග කිලෝමීටර් 30ක්, අපි බල ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 124ක් වෙනවා. දල වශයෙන් අපි 5500ක විතර අපි කසල ගන්නවා. ඒ වගේම එක පුද්ගලයෙක් අපේ ගණනය කිරීම වලට අනුව දෛනිකව ජනනය කරන කසල ප්‍රමාණය ග්‍රෑම් 400ක් විදියට අපි දිරණ කසල මෙට්‍රික් ටන් 1.3ක් එකතු කරනවා සහ නොදිරණ කසල කිලෝග්‍රෑම් 900ක්. එතකොට අපේ මේ ක්‍රියාවලිය තෝරගන්න පෙර අවිධිමත් කසල බැහැර කිරීම ස්ථාන 8ක් අපේ බල ප්‍රදේශයේ තිබ්බා. ඒ වගේම පැමිණිලි සාමාන්‍යයෙන් අපිට 10ත් 20ත් අතර ප්‍රමාණයක් මාසයකට ලැබුණා කසල කළමනාකරණය සම්බන්ධයෙන්. මේක තමයි අපේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර අපේ තියෙන ෆ්ලෝ චාර්ට් එක. ඉස්සෙල්ලාම අපි කරන්නේ කසල ටැක්ටරේ ධාවනය ආරම්භ කරනවා මාර්ගයේ ගමන් කිරීමෙන් අපේ මාර්ගයේ තියෙන නිවෙස් වලින් ව්‍යාපාරික ස්ථාන වලින් වෙන් කරන ලද කසල ගන්නවා සහ මාර්ගයේ දාලා තියෙන වෙන් නොකල කසල අපි එකතු කර ගන්නවා. ඒ වගේම සහ වීදි ඇවිදීමෙන් ලබා ගන්න කසල. ඒ වගේම ඒ ටැක්ටරේදී ඒ අවස්ථාවේදී අපි කසල සුළු වශයෙන් තේරීමක් කරනවා. ඊළඟට අපේ සෙන්ටර් එකට අරන් යනවා. සෙන්ටර් එකේදී කසල ගොඩ බාලා නොදිරණ ද්‍රව්‍ය බේල් කරලා අලවියට යොමු කරනවා. ඒ වගේම දිරණ කසල කොම්පෝස්ට් සහ ජීව වායු නිෂ්පාදනයට යොදා ගන්නවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර කසල ගොඩ බෑමෙන් අපි නොතේරිච්ච කසල ටික නැවතත් තේරීමක් කරනවා. ඊට පස්සේ තේරීම කරලා ඉවර වෙලා කසල වෙන් කරලා දිරණ කසල ටික නැවතත් කොම්පෝස්ට් සහ ජීව වායුත් නොදිරණ කසල විකිණීමටත් කටයුතු කරනවා. කරගන්නම දෙයක් නැති ටික අපි බිම් පෙරවමුකට යොදා ගන්නවා. මම මෙතනදී හයිලයිට් කරලා තියෙන රතු පාටින් හයිලයිට් කරලා තියෙන කාරණා ටික අපි මේ වැඩි දියුණු කිරීමෙන් ඉවත් කරගෙන තියෙනවා. අපි මේකෙදි හඳුනාගත්තු ප්‍රධාන නාස්තීන් විදියට එකම ස්ථානයකට කිහිපවරක් ගොස් කසල එකතු කරන්න සිද්ධ වෙන එකත් ඊළඟට කාර්ය මණ්ඩලයේ අතිරේක ලෙස යාම අපසු පැමිණීමත් සේවාලාභීන්ට ට්‍රැක්ටර් එනතෙක් පාරේ රැඳිලා ඉන්න වෙන එකත්
ඊට පස්සේ කසල ට්‍රැක්ටරයට සේවාලාභීන් එනකන් රැඳිලා ඉන්න වෙන එකත් ඊළඟට කසල නැවත නැවත වර්ගීකරණය සිදු වෙන එකත් ඒ වගේම කසල තේරීම සිදු කිරීම නිසා කාලය අපතේ යාම සහ පිරිවැය වැඩිවීම කියන කාරණේත් ට්‍රැක්ටර් රථ අධීක්ෂණය කරන්න නොහැකි වීම කියන කාරණේත් සේවකයන් මේ කසල තේරීම සම්බන්ධයෙන් පුහුණු කරන්න ඕන කියන කාරණත් අපි ප්‍රධාන නාස්තින් විදියට හඳුනගත්තා. ඊළඟට අපි මේ වැඩි දියුණු කිරීම තුලින් අපි මේ ප්‍රතිඵල ළඟා කරගන්න මාර්ග 4ක් භාවිතා කරා. e-service එකක්, mobile service එකක්, call center එකක් සහ WhatsApp group එකක්. අපේ ඇත්තටම මේ WhatsApp group එක මම ඉදිරියේදී විස්තර කරන්නම්. මේ WhatsApp group එක හරහා අපි live location share කරනවා. ඒ location share කරන එකේ screenshot එකක් තමයි මේ දාලා තියෙන්නේ. ඒ වගේම අපි ඒ group එකට ඉස්සරහදී විස්තර කරන විදිහට ඒ group එකට සම්බන්ධ වෙන්න පුළුවන් QR කේත තමයි මේ දාලා තියෙන්නේ. ඒ QR කේත අපේ website එකේ අපි දැනුවීම් පුවරු මගින් leaflet මගින් ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ඉම්ප්‍රූව් කරගන්න බලාපොරොත්තු වෙන දේවල් තමයි මේ ඊළඟ ස්ලයිඩ් එකේ. ඊළඟට මෙන්න මේ ස්ටෙප් ටික තමයි අපි මේ ක්‍රියාවලියේදී අඩු කිරීමක් කරලා තියෙන්නේ. ඊට පස්සේ අඩු කිරීම කරපු එකේ ෆ්ලෝ chart එක මේ මම හිතන්නේ එක දිගට විස්තර කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඊළඟට අපේ ඇක්ෂන් ප්ලෑන් එක ඇත්තටම මේක කියන්න ඕනේ අපි දැනටත් මේක අවුරුද්දක් තිස්සේ ක්‍රියාත්මක කරන දෙයක්. ඒ නිසා අපි ඉස්සරෝම කරේ මෙතන ක්‍රමවේදය සැලසුම් කරා. අපි කරන්න ඕනේ මොකක්ද කියන එක මේකට. ඊට පස්සේ අපි දුරකථන මිලදී ගැනීමක් කරා. WhatsApp group සකස් කරා. ඊට පස්සේ පැමිණිලි හැසිරවීමට පෙරටු කාර්යාලය සූදානම් කරා. ඊළඟට පිළිතුරු හා විසඳුම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම කරා. WhatsApp group හදන එක, ඒ WhatsApp යොදවුම් පාලනය කියන එක. වැදගත්ම කාරණේ තමයි අපේ තාක්ෂණය මෙතෙන් කොහොමද භාවිතා කරන්න එක මේක ලොකු දෙයක් නොවුනත් අපි මේකෙදි කරා අපි අර හදාගත්තු අපේ ට්‍රැක්ටර් රථ 3ක් යනවා රූට් 3ක යනවා ඒ රූට් 3 යන කසල දෙන කට්ටිය අපි එකතු කරගෙන WhatsApp group එකක් හැදුවා ගිහිල්ලා live location එක Google live location එක අපි ඒ group එකට share කරා මෙතන බොහොම simple කාරණයක් වුණත් ඒක ඇත්තටම ප්‍රතිඵල අපිට ගොඩක් ප්‍රතිඵල තියෙනවා ඉතින් අපිට මේකෙන් අපිට ජනතාවට ලයිව් ලොකේෂන් එක දෙනවත් එක්කම ජනතාවත් එක්ක තොරතුරු බෙදා ගන්න පුළුවන් ඊට පස්සේ අපේ කාර්යයන් නිරීක්ෂණය කරන්න පුළුවන් ඒ වගේම ජනතාවගේ තියෙන ගැටලු තියෙනවා නම් මේ ගෲප් එක හරහා අපිට දැනගන්න පුළුවන් ඊට පස්සේ අපේ තියෙන ඒවට උත්තරත් අපිට මේ ගෲප් එක හරහාම දෙන්න පුළුවන් ඒකෙන් අපිට ජනතාවගේ විශ්වාසය මේ වෙනකොට අපි වැඩි කරගෙන තියෙනවා මේක තමයි අපේ ලයිව් ලොකේෂන් එක ෂෙයා කරන විදිය. අපේ රීදුරෝම තමයි මේක දැන් කරගන්නේ. මාර්ග 3ක් තියෙනවා. ඒ විදියට අපි ලොකේෂන් එක ෂෙයා කරනවා. ඊළඟට අපිට හම්බෙන ජනතා ප්‍රතිචාර ඇත්තටම අපි ඒක ගැන බොහොම සතුටින් ඉන්නේ. මේ අපේ ට්‍රැක්ටරේ ඇති ස්ථානයේ පෙනෙන ආකාරය ඊළඟට ජනතාවත් එක්ක තොරතුරු බෙදා ගන්න එක ඒ කියන්නේ සමහර වෙලාවට අපිට ලොකේෂන් එක තාක්ෂණික හේතුවක් මත අපිට ෂෙයා කරන්න බැරි වුණොත් එහෙම අපි ගෲප් එකට දානවා අද ෂෙයා කරන්න විදියක් නැහැ කියන එක. ඒ දාපුවාම මේ ජනතාව අතරේ මේ ගෲප් එක ඇතුලේ දැන් ට්‍රැක්ටරේ මෙතනින් පිටත් වුණා දැන් මෙතනින් ආවා කියන එක ගෲප් එක ඇතුලේ එයාලා කතා වෙලා ඒ පණිවිඩ ටික හුමාරු කරගන්නවා. අපි තිරසාර පැවැත්මට ගෙනලා තියෙන මේවා ටික දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ නිලධාරියෙක් තමයි මේ ලොකේෂන් එක ෂෙයා කරලා දුන්නේ. අපි ඊළඟට අපේ කාර්ය මණ්ඩලය කියන්නේ රියදුරු මහත්තුරු අපි මේක ලොකේෂන් ෂෙයා කරගෙන යන තැනකට එයාලා අපි ට්‍රේන් කරා. ඊට පස්සේ අධීක්ෂණය කිරීම ක්‍රියාවලිය නියමිතව ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම අපි පොඩ්ඩක් අවධානයෙන් හිටියේ අපේ විගණනයෙන් මේකට මොනවා කියයිද කියන එක. මොකද අපි දුරකථන 3ක් අලුතෙන්ම මිලදී ගත්ත දුන්නේ රියදුරන්ට මේ විගණනයෙන් ප්‍රශ්න කරයි කියලා අපි ඇත්තටම බය හිටියේ. නමුත් අපි අවධානම අරගෙන තමයි මේ වැඩේ කරේ. නමුත් කියන්න සතුටුයි ඇත්තටම විගණනයෙන් අපිට හොඳ ප්‍රතිචාර හම්බුණා. එයාලා කිව්වේ අනික් ආයතනටත් මේක කරනවා නම් ඇත්තටම හොඳයි කියන එක. මේ විදිහට අපේ අන්තර්ජාල සේවාවන් වැඩි දියුණු කරමින් අපේ වැඩි දියුණු කිරීම තවදුරටත් ජනතාවට සේවාවක් වෙන විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා.
ඊළඟට අපේ පියවර සංඛ්‍යාව අපි 13 ඉඳලා 9 දක්වා අඩු කරගෙන තියෙනවා. සම්බන්ධතා මාර්ග 3ක් තිබිච්ච එක 5ක් කරගෙන තියෙනවා. ඉස්සර සම්බන්ධතා මාර්ග දාන්නවා එක්ක කෝල් එකක් ලියුමක් නැත්නම් කාර්යාලයට ඇවිල්ලා ඒ වගේම අපි ඒවා ටික මේ තාක්ෂණයත් එක්ක 5ක් විදියට වැඩි කරගෙන තියෙනවා. සම්බන්ධ වන පෞල් සංඛ්‍යාව 411ක් සහ පිරිවැය ස්ථානීය පරීක්ෂාව එකක් ඉස්සලා තිබුණේ 4ක් ඊළඟට පැමිණිලි සංඛ්‍යාව 10ක් 20ක් ප්‍රමාණය දැන් 5කට අඩු වෙලා තියෙනවා. ඇත්තටම සමහර මාසවල පැමිණිල්ලක් එන්නෙම නැති තරම්. ඊළඟට කසල වර්ගීකරණය අර මාර්ග දෙපස කසල අනවසර අවිධිමත් 6ක් තිබිච්ච එක අපි සීරෝ කරගෙන තියෙනවා. ඒ වගේම කසල වර්ගීකරණය නොකිරීම 65 තිබිච්ච එක 5ක් වෙනකන් අඩු කරගෙන තියෙනවා. ටැක් රථයේ දෛනික ගමන් කාලය පැය 6මාරක් තිබිච්ච එක පැය 5මාරක් කරගෙන තියෙනවා. කසල එකතු කිරීමේ ප්‍රදේශ වර්ග කිලෝමීටර් 30 කියන ප්‍රමාණය 34ක් කියන එක අපි වැඩි කරගෙන තියෙනවා. ඇත්තටම මෙතන අර නොදිරණ කසල කියන එක මිනිස්සු අපි එකතු කරගෙන නැත්තම් ඒ කට්ටිය කරන්නේ ඒක එක්කෝ ජල මාර්ගයකට දානවා නැත්තම් පරිසරයට මුදා හරින එක කරන්නේ. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා නම් ඒ ටික ඔක්කොම එකතු කරගන්න අර පරිසරයට වෙන හානිය අපිට අවම කරගන්න පුළුවන්. ඊට පස්සේ දිරණ කසල එකතු කිරීම ටොන් 2.2 කියන එක 2.4ක් විදියට දාගෙන තියෙනවා. ඊළඟට මෙන්න මේ දැන්වීම අපි දාලා තියෙනවා. අපේ දැන්වීම පූර්වසාවි කරලා තියෙනවා. පෙර තත්ත්වය සහ පසු තත්ත්වය අර කුණු ගොඩවල් තිබිච්ච ඒවා. ඊට පස්සේ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපි ලොකු සහායක් දෙනවා. මේ වගේ තත්ත්වය තමයි තියෙන්නේ. බොහොම ස්තුතියි ඉදිරිපත් කරන්න අවස්ථාව